ඉන්ටර්විව් එකකදී වාගේ නැහුවොත් වැඩ ගොඩක් තිබුණොත් කොහොමද හැන්ඩල් කරන්න කියලා ඔයා අදටත් I work very hard later in the evening to complete all tasks assigned by my superiors වගේ උත්තරයද දෙන්නේ. මම මගේ කලින් වීඩියෝ වල කියලා තියෙනවා වගේම අදත් මට කියන්න තියෙන්නේ ඒක නවත්තන්න කියලා. ඇයි මම මේක නිතරම කියන්නේ? ඒක ඇහෙන්නේ හරියට 1990 ගණන් වල ඉස්කෝලේ රචනාවක් කටපාඩම් කරලා කියවනවා වගේ. හරිම ස්ටිෆ් පරණ ඉංග්‍රීසි. ඕක ඇහෙනකොටම ඉන්ටර්විව් කරන කෙනාට ඔයාව එපා වෙනවා. modern elite candidate කෙනෙක් කවදාවත් එහෙම උත්තරයක් දෙන්නේ නැහැ. එයා Tamanගේ high emotional intelligence එක පෙන්වන්න පාවිච්චි කරන්නේ real natural English. ඔයාට පුළුවන් මෙන්න මෙහෙම කියන්න. Honestly, I thrive under pressure when things get chaotic. I just prioritize my tasks, put my head down and get things done. දැකනේද ඒකේ තියෙන වෙනස? දැන් පාවිච්චි වෙන වචනයක් තියෙන ගැම්ම කියලා. අන්න ඒ ගැම්ම මේ උත්තරේ තියෙනවා. thrive under pressure, get things done වගේ වචන පාවිච්චි කරද්දී ඔයා වැඩ කොටසක් බය නැතිව බාර ගන්න පුළුවන් නියම ලීඩර් කෙනෙක් කියලා ඉන්ටර්විව් එකට ක්ෂණිකව තේරෙනවා. නැත්නම් ඔයා මාහට පැවරෙන සියලුම කාර්යයන් මා විසින් රාත්‍රී කාලය වෙනතුරු ඉටු කරමි වගේ පොතේ ඉංග්‍රීසි කියනවා වගේ. කවුරුත් එහෙම කතා කරන්නේ නැහනේ. ඒ නිසා මම හැමතිස්සෙම කියන්නේ ටෙක්ස්ට් බුක් එකෙන් එහාට ඔයාගේ ඉංග්‍රීසි තියාගන්න. ඇත්ත ලෝකෙ මිනිස්සු කතා කරන ඉංග්‍රීසි පාවිච්චි කරන්න. එහෙනම් ඔයාට කොහොමද කියන්න පුළුවන්? I thrive under pressure. I get things done. මට ප්‍රෙෂර් එකේ වැඩ කරන එක ප්‍රශ්නයක් නෑ. මම ફોකස් එකේ වැඩ ටික ඉවර කරනවා කියලා ලස්සනට උත්තරයක් දෙන්න පුළුවන්. ඉතින් ඔයා තවමත් 1990 ගණන් වල පරණ පොතේ ඉංග්‍රීසිද පාවිච්චි කරන්නේ. පොත්වල තියෙන පරණ ඉංග්‍රීසි වෙනුවට ඇත්ත ලෝකෙ මිනිස්සු කතා කරන ඉංග්‍රීසි ටර්ම්ස් පාඩම් මාලා වගේ ෆෝන් එකටම ගෙන ගන්න ඕනේ නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් අදම අපේ ඉංග්‍රීසි එලිට් VIP සර්කල් එකට එකතු වෙන්න. පරණ ඉංග්‍රීසි අතහැරලා රියල් ග්ලෝබල් ඉංග්‍රීසි වලින් ඔයාගේ කැරියර් එක සුපර් චාර්ජ් කරගන්න.